ඔන්න ඉතින් අද ආවිල්ලා ඉන්නේ අපි බෝපත් තැල්ලට. බෝපත් තැල්ල බලන්න තමයි යන්නේ මේ වතුරෙන් එක්කොට වෙලා. අපි දැන් යන්නේ බෝපත් තැල්ල බලන්න. ඉතින් බලමු කොහොමද කියලා මේ දැන් මෙතනින් දැන් එක්කොට වුණා දැන් බෝපත් තැල්ල බලන්න. වතුරෙන් උත් ඇවිල්ලා දැන් බලන්නේ බෝපත් තැල්ල. ඉතින් තවත් දෙකක් ගත්ත කාරට අරගෙන ඉතින් මේ යන ගමන් ඉන්නේ. ඇත්තම කිව්වොත් ඔයාලත් එන්න බෝපත් තැල්ල බලන්න. මොකද මෙතන ටිකට් එක ඇවිල්ලා 50 රුපියල් 50යි. මොකද පොඩ්ඩක් එන්න මාර්ගේ නම් ඉතින් අවුලක් නැහැ. දැන් ඇත්තටම ලස්සන පරිසරයක තමයි මේ බෝපත් තැල්ල තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන් එන්න ඇවිල්ලා හැබැයි මේවා විනාශ නම් කරන්න එපා. ඇත්තම කිව්වොත් මේවා ලස්සන තැන් මේවා. මේ ලස්සන දැන් කවදාවත් විනාශ කරන්න නැතුව ඔයගොල්ලෝ ඇවිල්ලා මේ රසයේ විඳදර බලා ගන්න. ඔයාලා තාවොත් මෙන්න මෙහෙම දැන් නම් මේ කාලේට වතුර අඩු ඒ උනට කියන්න බෑ කොගිලායේ වතුර වැඩි වෙයිද කියලා. අපි දැන් යන්නේ ඉස්සරහට බෝපත් තැල්ලේ ඉස්සරහටම තමයි අපි යන්නේ. වතුර සද්දෙයි හැබැයි බලාගෙන යන්න ඕන. මොකද මේ ගල් වල තනිකරම පාසි බැඳිලා තියෙන්නේ. මොන කොහොමද අඩිය තියන්න එහෙම පරිස්සමින් ඔයාලත් ඇවිල්ලා හිමීට මේවට හානියක් කරන්නේ නැතුව ගිහිල්ලා මේ රසය විඳින්න ඕන අනිවාර්යෙන්ම. හැබැයි බෝපත් තැල්ලේ ඔයගොල්ලෝ යනකොට බලාගෙන යන්න. මොකද මේ අපිටත් යන්න පාරක් නෑ මේක හරියට. මොකද කොහෙන්ද එන්නේ කියලා අපිත් දන්නේ නෑ. අපි දන්නේ නැතුව යන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ. මොකද වතුර අඩු හින්දා තමයි ප්‍රශ්නයක් නැත්තේ. බලාගෙන ඔය පැත්තේ යන්නත්. එතන ගැඹුරුයි පොඩ්ඩක් හොඳයි. අපරාධي අරහෙන් එන්න දිද්ද අපිට. ඔව්. ආයි පස්සට ගිල්ලෙමු. අපිට අරහෙටම යන්න දිනවා. අපි අතන උඩට යන්න ඕන. අපි ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. මම පැහැදිලි විස්තරයක් කියන්න. අපි බෝපත් තැල්ලේ ඉස්සරහටම ගිහිල්ලා තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා. ඕල්ලෝ බලන්න. මේක හිතුවටත් වඩා ඇඩ්වෙන්චර් තමයි මේක. බලන්න. යාවරි. මැරෙන්න හරි කමක් නැහැ. මෙතන විශ්සනවා. ඒක අවුල තියෙන්නේ. ජුට්ටේ ගොඩ යන්නේ. ඉතින් ඉස්සරහ වතුර පාර කරක් වැඩි. කොහෙන් गाड़ी के में अरे මේ ගලට අඩි තියන්නේ බා හොඳේ. ඉතින් නෑ මෙච්චර පැත්තට ඇඩ්වෙන්චර් එකක් වෙයි කිව්වා. අර ඒ ගොඩට වඩුව ගොඩට. අරනේ. ඔන්න ඉතින් මේ බෝතල් කඩු තියනවා. බලන්න. ඊවාගේම අපි ගොඩට ආවා. මැදේ ඉඳලා කොහොම ආරුවේ අපි ගොඩට ආවා. මේක උනේ අපි නගින්න ඕන තැන නෙමෙයි අතරම නැග්ගේ. ඒ හින්දා තමයි මැදට ගිහිල්ලා අන්තිමේදී ආයි සුකුදු පාරට ආවේ.